නැන්ද පන්තියේ ටීචර් කියලා අනවශ්‍ය විහිළු කරන්න ලෑස්ති වෙන්න එපා හොඳේ. මම පන්ති ලකුණු අඩුවෙන් ගන්නවා තමයි. වෙමොයි කාගේවත් ලයින් වලට අහු වෙන්නේ නැහැ. තේරුණාද? මොකද්ද? මොකද්ද ඒ කතාව? අනේ තොත්ත බබා. මේ කට පරිස්සම් කරගෙන කතා කරනවා. දන්නවනේ මං කවුද කියලා? ඇයි චණ්ඩිද? චණ්ඩිද? එහෙනම් එනවා ගහ ගන්න කොල්ලෙක් නම්. මේ කෙල්ලෙක්ින්ද ඉවසන්නේ. තේරුණාද? ඇත්තද? කෙල්ලෙක්ින්ද වෙන්නේ නැති දීප පොතේ තැන් තැන් වල I love you කියලා ලියලා තියෙන්නේ. කොල්ලෙක් නම් කුඳපණ තියාගෙන කෙලින් අහනවාකෝ. බොරුවට පොත්වල ලියන්නේ. මේ හලෝ මට මේ කොහෙවත් යන්නේ කියන්න I love you කියන්න මට වෙන වැඩ නැහැ කියලා හිතුවද? ඈ අනිත් එක පන්ති ඉන්න හැම කෙල්ලෙක්ම මගෙන් පොත් ඉල්ල ගන්නවා. ඈ කවුද දන්නේ? එහෙම කෙනෙක් ලිව්වද කියලා? අනිත් එක හොඳට මතක තියාගන්නවා. ඉස්කෝලේ ඉන්න කෙල්ල ඕන තරම් බලාගෙන ඉන්නවා මං එයාලට I love you කියනවා. ඇත්තද? ඔයාගේ පුතේ ඔයාරණ වෙන කවුද ලියන්නේ? ඔයා තමයි ලිව්වේ. මං තමුසෙට එකපාරක් කිව්වා. මං එහෙම දෙයක් කරේ නෑ. කට වහගෙන කරුණා කරු මෙතන යනවා. නොකියුත් මොකද කරන්නේ? ආ මොකද කරන්නේ?